හයි ගයිස් ඉතින් ඔයාලට මතකද මගේ ක්‍රේෆිෂ් අද වීඩියෝ එක එයා ගැන පොඩි අප්ඩේට් එකක් දැම්ම මෙයා ගෙනහල්ලා මාස එකහ මාරක් වගේ වෙනවා ඉතින් ඔයාලට පේනවනේ ඒ කාලෙට මෙයා කොච්චර ලොකු වෙලාද ඒ වගේම මෙයාගේ කලර්සුත් ගොඩක් වැඩි වෙලා තියෙන හැටි ඉතින් ඒකට හේතුව මම මෙයාට දෙන කියාලින්ක වගේම මෙයාගේ මෝල්ඩින් ප්‍රොසෙස් එක මෝල්ඩින් ප්‍රොසෙස් එක කියන්නේ මෙයා ලොකු වෙද්දී පරණ ෂෙල් එක අයින් වෙලා එයාට අලුත් ෂෙල් එකක් එන එක මං මෙයාව ගෙනාවට පස්සේ මෙයා දෙපාරක් මෝල්ට් වුණා ඉතින් මං ඒක ෆොටෝස් ටිකත් ඔයාලට ස්ක්‍රීන් එකේ වීඩියෝ එකට දාලා තියෙනවා ඉතින් මෙයා මෝල්ට් වුණාට පස්සේ තමයි අලුත් ෂෙල් එකක් ඇවිල්ලා මෙයාව වර්ධනය වෙන්නේ ඒ වගේම හොඳ වෝටර් ක්වොලිටි එකක් සමබර ආහාරයක් හයිඩින් ප්ලේසස් තිබුණොත් මෙයාව ලේසියෙන්ම ඕන කෙනෙක්ට හදන්න පුළුවන් මං මෙයාගේ කලස් ගන්න මෙයාට සිංකින් පැලට්ස් ඊට පස්සේ ඉස්සෝ කැරට් පිපිඤ්ඤා ෆීඩ් කරා ඉතින් ඒකත් එක හේතුවක් මෙයාගේ මේ විදිහට කලස් එන්න ඉතින් ඒ වගේම කියන්න ඕනේ මං ක්‍රේෆිෂ් කියාලින් එකකුත් කරලා තියෙන්නේ ඔයාලට පුළුවන් එකත් ගිහිල්ලා බලන්න ඒ වගේම ඔයාලා ක්‍රේෆිෂ් කෙනෙක් හදලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒකත් කමෙන්ට් එකක් දාන්න ඉතින් වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ලයික් එකකුත් දාන්න ඉතින් අතර ගිහිල්ලා එන්න තවත් ලස්සන වීඩියෝකින් හම්බෙමු ඔයාලා හැමෝටම ගුඩ් බයි